මේ වගේ තව ෆනි වීඩියෝස් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දැම්ම එකතු වෙන්න. සාරත් පුතේ පොඩ්ඩක් මේකට වරෙන්කෝ. ඔව් සීයේ කියන්න. ඔබ දන්නවද අර අපේ ගමට පිටින් තියෙන කැලෑව ගැන? අම්මෝ අර හොල්මන් කැලෑවද සීයේ? ඔය හොල්මන් ඉන්නවා කියන කතාව බොරු කට කතාවක් ළමයෝ. අපි දන්නවනේ ඔගේ හොල්මන් ඉන්නවද නැද්ද කියලා. අපි යන්නේ ඉතින් මම දන්නවා. අපේ සීයමඩ කියලා තියෙන ඔගේ හොල්මනක් නැහැ කියලා. ඇයි ඒ සීයේ එහෙම ඉතින්? ඒක නම් මම දන්නේ ළමයෝ. හැබැයි ඕකේ පිටිපස්ස මොකක් හරි ලොකු රහසක් තියෙන්න ඕනේ. මන් දන්න රහසක් තියෙන උඹට කියන්න. හැබැයි උඹ පොරොන්දු වෙන්න ඕනේ විශ්වාසවන්ත අයෙකුට හැර කිසිම කෙනෙක්ට මේ කතාව නොකියන බවට. ඉවුරා පොරොන්දු වෙමි. ඔය කැලෑ මැද ගුහාවක් තියෙනවා. ඒ ගුහාවේ ලොකු නිදානයක් තියෙනවා. අම්මට සිරියේ කියන්නේ පරම්පරා හතම්ම ගොඩ නේද සීයේ? ආහා උඹ බැහැන්න නැතුව හිටපන්. මම මේ නිකන් උඹට දැනගන්න කිව්වේ. මගෙන් පස්සේ මේව දැනගන්නත් කවුරු හරි ඉන්න එපේ. හරි හරි සීයේ. අද ඇයි බං උඹ හදිස්සියෙ වෙන්න කිව්වේ අපිට? පොඩි දෙයක් තියෙනවා උඹලට කියන්න. මං ගෙදර ඇදුව පිටින්ම යාවේ බං. මං දත් මෙද්දවත් නෑ යකෝ. අර ගම්මට එහා පැත්තෙන් තියෙන කැලේ ලොකු නිදානයක් තියෙනවලු බං. මොකද කියන්නේ? වැඩේට බහිමුද? බහිමු. අනිවාර්යෙන්. අද රෑම අපි එන වැඩේට බහිමු. පරක්කු කරන්න හොඳනේ. සයිමන් මට ආරංචියක් ආවා. පොඩි උන් ටිකක් නිදානේ රැහැගාගෙන ඉන්නේ කියලා. පොඩි උන් කොහෙදල අපිත් එක්ක හැප්පෙන්නේ? පොඩි උන් කියලා හිතලා වැඩේ අතරින්න බෑ. වැඩේ අතරියොත් අපිට මේ පාඩු වෙන්නේ. ඒ හින්දා අද රෑම වැඩේට බහිමු. හරි ලොක්කා. අපි අද රෑම එහෙනම් වැඩේට බහිමු. ඔන්න යාළුවනේ අපි ගමන පිටත් වෙන්න හදන්නේ නේද? පොඩි බඩගින්නට කන සුපර් ක්‍රීම් කකරයක්වත් ගත්තද බං උඹ? ඔව් මං ගත්තා. මේ හරි පරක්කු නොවි යමු. දැන් නම් පොඩි හොල්මන් ගතියකුත් තියෙනවා වගේ නේද? අඩෝ මේ බය කරන්න එපා මම්මා. සමහර විට අපේ සීයලා විශ්වාස නොකරුවට හොල්මන් ඉන්නවත් ඇතිව. ඔය නොකියුවට පොඩ්ඩක් හොල්මන් ඇති. ඒකනේ හොල්මන් කැලෑව කියන්නේ. අඩෝ මේ පිටිපස්ස ඇත්තට හොල්මනක් ඉන්නවා බං දුවපන්. සයිමන් අපි එන්න කලින් කවුරු හරි මෙතනට ඇවිල්ලා තිනවා. අපි පරක්කු වැඩි වගේ. ඉක්මන් කරමු. ඔව් මයි බස්. ඔව් මේ ගිනි බැලයක්ත් තියෙන්නේ. යමු. යාළුවනේ මං හිතන්නේ අපි හරි තැනට ඇවිල්ලා ඉන්නේ දැන්. මේ බලන්න. මෙතන පාරක් තියෙනවා. යමු. මේ තියෙන්නේ අපි හොයපු දේ. කියන්නේ අද ඉඳන් අපි කෝටිපතියෝ. කෑ ගන්න එපා. ඉක්මනටම අපි ගමට ගිහිල්ලා මේ සතුට සමරමු. ඉවරයි බස් අපි ඉවරයි. ඉදානේ කවුරු අපිට කලින් ඇවිල්ලා අරන් ගිහිල්ලා. අයියෝ මගේ හින ඔක්කොම ඉවරයි.